2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් රජය විසින් නිකුත් කරලා තියෙනවා. ඉතින් මම දැන් ඔයාලට මේක කියන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඊට කලින් මම ඔයාලට වීඩියෝ කිහිපයක්ම අරගෙන ආවත් ඒ වගේ ඔයාලට පැහැදිලි සාක්ෂියක් ඉදිරිපත් කරන්න බැරි වුණා. ඉතින් බොහෝ දෙනෙක් ඒක පිළිගන්න බැහැ කියලා කිව්වා. ඉතින් මෙවර මම ඔයාලට සාක්ෂිත් එක්කව තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඊට කලින් ඔයත් මෙවර 2024 අපොස උසස් පෙළ විභාගයට මුහුණ දීපු කෙනෙක් නම් ප්‍රතිඵල එනකන් නොයිවසිල්ලෙන් බලන් ඉන්න කෙනෙක් නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඉන්නකෝ. ඉතින් ඉදිරි වීඩියෝ බලන්නත් අපි සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්නත් අමතක කරන්න එපා. මම දැන් ඔයාලට කියන්න යන්නේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල කවද්ද නිකුත් වෙන්නේ කියලායි. මීට සුළු මොහොතකට පෙර දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ තමයි විභාගයේ ප්‍රතිඵල මේ වෙනකොටත් අන්තර්ජාලයට මුදා හැරීමට සියලු කටයුතු සූදානම් වෙන බවත් ඒ කටයුතු අවසාන අධීරයේ තියෙන බවත් අප්‍රේල් 13ට පෙරතම ඒ කියන්නේ අලුත් අවුරුද්ද ලබන්න ප්‍රථම විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සූදානම් කරන බවට තමයි දෙපාර්තමේන්තුව දැනුම් දීලා තියෙන්නේ. මේ වෙනකොටත් ඒ කටයුතු සූදානම් වෙමින් පවතිනවා.